සියලුම සාදරයෙන් පිළිගන්නවා KD Hunt YouTube channel එකට. ඔයාලා හිතනවද සාමාන්‍ය පවුලකට හොල්මන් ගෙදරක ඉන්න පුළුවන් නැති කියලා? ඉතින් එන්න සම්පූර්ණ කතාව මම අද ඔයාලට කියන්නම්. එදස් 804දී ඇමරිකාවේ නෝර්ත් කැරෝලයිනා වල ජීවත් වුණු බෙල් කියලා පවුලක් ටෙනසීවල රොබර්ට්සන් කවුන්ටි කියන ප්‍රදේශයට පදිංචියට එනවා. ඉතින් මේ පවුලේ ප්‍රධානියා තමයි ජෝන් බෙල්. ඒ වගේම ජෝන්ට සහ ජෝන්ගේ වයිෆ්ට ළමයි 11 දෙනෙක් ඉඳලා තියෙනවා. කොහොම හරි 1804 ටෙනසීවල පදිංචියට ආවට පස්සේ 1817 වෙනකම් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එයාලා ආපු ගෙදර එයාලම හදාගත්ත ගෙදර. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ගොවිපළත් ඒ ළඟින්ම තිබිලා තියෙනවා. ඉතින් කොහොම හරි බෙල් පවුලට මුහුණ දෙන්න සිද්ධ වුණ අවාසනාවන්තම අద్భుත සිදුවීම වෙන්න පටන් ගන්නේ 1817. එක දවසක් තමන්ගේ බඩේරිග වගාව පැත්තට ගිය ජෝන් දැකලා තියෙනවා. එයාගේ බඩේරිග වගාව අතරේ කළු පාට සෑහෙන ලොකු බල්ලෙක් ඉන්න විදිය. ඉතින් මේ බල්ලා එයා දිහා බලාගෙන ඉඳලා තියෙනවා. බල්ලෙක්ව දකින්න එක එච්චර අමුතු දෙයක් නොවුනත් මේ සිදුවීමත් එක්ක ජෝන්ගේ හිතට බයක් ඇති වෙලා තියෙනවා. ඉතින් බය නිසා මෙයා කරලා තියෙන්නේ තමන්ගේ හන්ටින් රයිෆල් එක අරගෙන අර බල්ලට වෙඩි තියෙන එක. එයා වෙඩිල්ල තියලා ආයෙත් බලද්දි අර බල්ලා හිටපු තැන ඉඳලා නැහැ. තමන්නේ බල්ලා කොහෙටවත් දුවනවා දැක්කේ නැති නිසා ජෝන් මේ බල්ලා හිටපු තැනට ගිහිල්ලා එතන ටිකක් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒත් එයාට සතෙක් ඉඳපු බවට කිසිම සලකුණක් හම්බ වෙන්නේ නැහැ. අඩුම ගානේ එතන තිබුණු තනකොළවල තැලීමක්වත් එයාට පේන්න තිබිලා නැහැ. කොහොම හරි සිද්ධ වුණ දේ අමතක කරලා ජෝන් ආයෙත් ගෙදර ඇවිල්ලා තියෙනවා. ඒත් මේ කලසීමාව අතරේ ජෝන්ගේ ගොවිපලේ වැඩ කරන කීප දෙනෙකුත් තමන්ට ගොවිපලේ තැනින් තැන ටිකක් අద్భుත පෙනුමක් තියෙන සත්තුන්ව දකින්න හම්බුණා කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම යාලා කියලා තියෙනවා මං ටික වෙලාවකින් බලද්දී ඒ සත්තු හිටපු තැන හිටියේ නැහැ කියලා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ මේ බෙල් පවුලට අයිති භූමියේ එක එක අద్భుත දේවල් සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. එක දවසක් රෑ නිදාගෙන ඉඳිද්දී මේ බෙල් පවුලට ඇහිලා තියෙනවා කවුරු හරි තමන්ගේ ගෙදර බිත්තියට හයියෙන් තට්ටු කරනවා වගේ. ඉතින් මේ ගැන බලන්න ඇඳෙන් නැගිටිනවත් එක්කම ඒ සද්දේ නතර වෙලා තියෙනවා. ඒත් එයාලා නිදාගන්න කියලා හිතාගෙන ඇඳට යනවත් එක්කම ආයෙත් අර සද්ද ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඒත් මේ පාර මේ සද්දේ ඇහිලා තියෙන්නේ වෙනත් පැත්තකින්. ඉතින් මේ විදිහට මුළු රෑ පුරාම එයාලගේ ගෙදර වටෙන්ම මේ විදිහේ සද්ද ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඒත් ඒගොල්ලෝ ඒ ගැන බලන්න යද්දි එතන කවුරුත්ම ඉඳලා නැහැ. ඉතින් මේ සිද්ධිය ගැන පැහැදිලිව කිව්වොත් එයාලට ඇහිලා තියෙන්නේ කෙනෙක් ඒගොල්ලෝගේ ගේ වටේට ඇවිදින ගමන් පිටි වලට තට්ටු කරන්න යනවා වගේ. ඉතින් කොහොම හරි මේ පවුලේ හිතලා තියෙන්නේ මේක තමන්ගේ ගමේ කෙනෙක්ගේ වැඩක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මාස ගාණක් යනකම් ආයෙත් මේ වගේ අద్భుත දේවල් සිදු වෙලා නැහැ. එක දවසක් රෑ එකම කාමරේ නිදාගෙන හිටපු බෙල් පවුලේ පිරිමල් මෑ 4 දෙනෙක්ට ඇහිලා තියෙනවා ඒගොල්ලෝගේ ඇඳ යටින් ලීය කූරන සද්දයක්. ඉතින් මේගොල්ලෝ මේ සද්දේ මොකක්ද කියලා බලන්න ඇඳෙන් බහිද්දිම මේ සද්දේ නතර වෙලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන්නේ මුළු කාමරේම පරීක්ෂා කරලා බලන එක. ඒත් ඒගොල්ලන්ට මේ සද්දයට හේතුවක් හොයාගන්න හම්බ වෙලා නැහැ. ඉතින් මේගොල්ලෝ උපකල්පනය කරලා තියෙනවා මේ සද්දේ එන්නේ නැත්තේ මීය මොකක් හරි ලීයක් කූරන නිසා වෙන්නේ නැති කියලා. ඒත් කොහොම හරි ඒගොල්ලෝ ඇඳට නගිනවත් එක්කම අර සද්දේ ආයෙමත් ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ විදිහට රෑ පුරාම ඒගොල්ලන්ට මේ සද්දය ඇහිලා තියෙනවා. ඉතින් මේ විදිහට තුන්වෙනි දවසේ රෑ වෙද්දි මේ ළමයි 4 දෙනාම හරියට නිින්දක් නැති නිසා සෑහෙන වෙහෙසටපත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් කොහොම හරි එදා රෑ අර ලීය හොරන සද්දයට අමතරව තවත් සද්දයක් ඇහෙන්න පටන් ගන්න තියෙනවා. එයාට ඇහිලා තියෙන්නේ Tamanගේ ඇඳ යටින් කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්න හදනවා වගේ සද්ද. ඉතින් මේකෙන් නම් මේ පිරිමි ළමයි 4 දෙනා සෑහෙන්න බය වෙලා තියෙනවා. ඒත් අන්තිමේදී හිත හයිය කරගන්න වැඩිමල් සහෝදරින් දෙන්න එතෙන් බහිද්දිම කලින් වගේ මර සද්දේ නතර වෙලා තියෙනවා. ඒත් මේ පාර නම් එයාලට තේරෙනවා මේක කොහෙත්ම සාමාන්‍ය දෙයක් නම් නෙමෙයි කියලා. ඊට පස්සේ යාලා කරලා තියෙන්නේ Tamanගේ අම්මා තාත්තා සහ පවුලේ අනිත් අයව ඇහැරවන එක. ඊට පස්සේ මේ සිද්ධ වුණු හැම දෙයක්ම එයාලට කියලා තියෙනවා. මාස ගානකට කලින් සිද්ධ වුණු සිදුවීම නිසා මේ වෙද්දිත් මේ පවුලේ ටිකක් කලබල වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ කතාව අහපු ගමන් එයාලා කරලා තියෙන්නේ මුළු ගෙදරම පරීක්ෂා කරලා බලන එක. කොහොම හරි මේ විදිහට මේ ගෙදර සිද්ධ වෙන අద్భుත දේවල් එන්න වැඩි වෙලා තියෙනවා. මේ ගෙදර සමහරට දැන්ලා තියෙනවා Taman රෑ නිදියන් ඉතිද්දී Tamanගේ පොරවනේ කවුරු හරි අදින විදිය. ඒ වගේ මේගොල්ලෝගේ කාමරවල තියෙන කොට්ට එහෙම විසික් වෙන්න වන්නරන් තියෙනවා. මේ පවුලේ අතරින් ජෝන් බෙල්ගේ බාලම දුව වන එලිසබෙට්ට තමයි ගොඩක් අద్భుත සිදුවීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එක වෙලාවක නිදියන් ඉතිද්දී
නොපෙනෙන බලවේගයක් එයාගේ කොණ්ඩෙන් නැදලා තියෙයි. වගේම එයාට දැනලා තියෙනවා කෙනෙක් එයාගේ කම්මුලට පහර දෙනවා වගේ. එයාට ඒ දේවල් දැනෙලා තියෙනවා. සමහර දවස්වලට එලිසබෙත්ගේ ඇඟේ අවුරුම හරි හොරපු පාරවලු දකින්න හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ ගෙදරේ පවුලයට ඇහිලා තියෙනවා තමන්ගේ ගේ ඇතුලේ දන් වැලක් ඇදන් යනවා වගේ සද්ද. ඉතින් මේ සිදුවීම් දිගින් දිගට වැඩි වෙද්දි ඒගොල්ලන්ට ඇහෙන්න පටන් ගන්න තියෙනවා තමන්ගේ ගේ ඇතුලේ කවුරුම හරි වයසක කාන්තාවක් කතා කරනවා වගේ. ඒ වගේම එයාට ඇහිලා තියෙනවා ඒ වයසක කාන්තාව මොකක් හරි ගීතයක් ගායනා කරනවා වගේ. කොහොම හරි මේ වෙනකම්ම මේ සිදුවීම් ගැන මේගොල්ලෝ පිටස්තර කිසිම කෙනෙක්ට කියලා නැහැ. ඒත් මේ සිදුවීම් එන්නෙන්නම බරපතල වෙන නිසා ජෝන් තීරණය කරලා තියෙනවා තමන්ගේ අසල්වැසියා සහ තමන්ගේ යාළුවා වෙන ජේම්ස්ට මේ ගැන කියන්න. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ ජේම්ස් තීරණය කරලා තියෙනවා තමන්ගේ වයිෆ් එක්ක ඇවිල්ලා එක දවසක් මේ ගෙදර ඉඳලා බලන්න. ඉතින් එදා රෑ ජේම්ස්ට දැනලා තියෙනවා කවුරු හරි තමන්ගේ පොරවැනේ අදින විදිය. ඒ වගේම ටික වෙලාවක් ඇදලා දැනලා තියෙනවා කවුරු හරි තමන්ගේ කමුලට පහර දෙන විදිය. ඉතින් මේකෙන් පස්සේ ජේම්ස් සහ ජේම්ස්ගේ බිරිඳ සෑහෙන්න බය වෙලා තියෙනවා. ඒ වගේම එයාට ඇහලා තියෙනවා අර ලෑලි හුරන සද්ද වගේම කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්න සද්දය. ඉතින් මේකෙන් පස්සේ මේ ගෙදර සිද්ධ වෙන අద్భుත දේවල් ගැන රොබර්ට්සන් කවුන්සි වල ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකත් එක්කම මේ සෙටල්මන්ට් එකේ ජීවත් වෙන ගොඩක් අය ඇවිල්ලා තියෙනවා මේ ගෙදර එක රැයක් ඉඳලා බලන්න. ඒත් කොහොම හරි මේ ගෙදරට ආපු හැමෝටම එක එක අద్భుත දේවල් අහන්න දකින්න හම්බ වෙලා තියෙනවා. කොහොම රොබර්ට්සන් කවුන්සි වල ජීවත් වුණ අය මේ සිදුවීම ගැන එක එක දේවල් උපකල්පනය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ අතරින් ගොඩක් අය විශ්වාස කරපු වගේම සෑහෙන ප්‍රසිද්ධ උපකල්පනයක් තමයි මේ ගෙදර සිද්ධ වුණ හැම දෙයකටම වග කියන්න ඕනේ මායාකාරියෙක් කියන එක. 1819 නැශ්විල් වල ඉඳපු මේජර් කෙනෙක් වෙන ඇන්ඩ්‍රු ජැක්සන් රොබර්ට්සන් කවුන්සි වලට එනවා මේ බෙල් පවුලේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ජෝන් සහ එයාගේ පවුලේ පිරිමි ළමයි කීප දෙනෙක්ම ඇන්ඩ්‍රු ජැක්සන් එක්ක නිව් ඕර්ලින් යුද්ධෙදී සටන් කරලා දිනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති හමුදා සොල්දාදුවෝ කීප දෙනෙක්ම තමයි මේ සිදුවීමට සෑහෙන්න බය වෙලා ඉන්නේ. කොහොම හරි ඇන්ඩ්‍රු ජැක්සන් රොබර්ට්සන් කවුන්සි වලට ඇවිල්ලා තියෙන්නේ අශ්ව කරත්තකින්. ඒ වගේම තමයි එයාගේ සහායකයෝ කීප දෙනෙකුත් එයා එක්කම ඇවිල්ලා තියෙනවා. කොහොම හරි ජෝන්ගේ ගෙදරට යන අතරමඟදී එයාගේ අශ්ව කරත්තේ එකපාරටම නතර වෙලා තියෙනවා. ඉතින් එහෙම නතර වෙන්න කිසිම හේතුවක් තිබිලා නැහැ. කොහොම හරි මේ අතරේ ඇන්ඩ්‍රු ජැක්සන්ට ඇහිලා වයසක ගෑනු කෙනෙක්ගේ කටහඬක් වගේ එයාට කතා කරන විදිහ. ඉතින් මේ කටහඬෙන් කියලා තියෙන්නේ මම දැන් ඔබට යන්න දෙනවා ඒත් අපි ආයෙත් හම්බෙයි කියලා. ඉතින් ඒකෙන් පස්සේ එයාට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලෝගේ කරත්තේ නතර වෙලා තිබුණු තැනින් ඉස්සරහට ගන්න. ඇන්ඩ්‍රු ජැක්සන් සහ එයාගේ පිරිස මේ බෙල් පවුලගේ ගෙදරට ගිහින් ටික වෙලාවක් ගත වුණා. එයාලට කිසිම අමුතු දෙයක් දකින්න හම්බ වෙලා නැහැ. ඉතින් මේ ඇන්ඩ්‍රු ජැක්සන්ගේ පිරිස අතරේ ඉඳලා තියෙන තමන් මායාකාරීව දඩයම් කරනවා කියන කෙනෙක්. ඉතින් එයා කියලා තියෙනවා මේ ගෙදර කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තේ තමන් මේ ගෙදර ඇතුලේ ඉන්න නිසා කියලා. එයා කියලා තියෙනවා මේ බෙල්විච් එයාට බය වෙලා ඉන්නේ කියලා. ඒ වගේම එයා පෙන්නලා තියෙනවා තමන් ගාව තියෙන සිල්වර් බුලට් එකක් දාපු තමන්ගේ පිස්ටල් එක. කොහොම හරි මේ කතාව කියලා තප්පර ගණක් යන්නත් කලින් ඒ මිනිස්සයා වෙවුලන්න පටන් ගන්න තියෙනවා. වටේ හිටපයටත් පෙන්නලා තියෙනවා ඒ මිනිස්සයාගේ අතපය ටිකක් අමුතු විදියට ඇඹරෙන විදිය. ඊට පස්සේ එයා එකපාරටම ගෙදර ඉස්සරහ දොරින් එළියට විසික් වෙලා තියෙනවා. ඒත් එක්කම එයාලට ඇහිලා තියෙනවා වයසක ගෑනු කෙනෙක්ගේ කටහඬක් ගේ ඇතුළේ ඉඳන් බොරුකාරයා කියලා කෑ ගහන විදිය. ඉතින් මේ සිද්ධ වුණ දේ නිසා ඇන්ඩ්‍රු ජැක්සන්ගේ පිරිස සෑහෙන්න බය වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙන් යමු කියලා කිව්වොත් ඇන්ඩ්‍රු ජැක්සන් ඒකට එකඟ වෙලා නැහැ. ඉතින් එයා තීරණය කරලා තියෙනවා අද රෑ මේ ගෙදර නවතින්න. ඊට සිද්ධ වුණ දේ කොහෙවත් වාර්තා වෙලා නැතත් ඊළඟ දවසේ උදෙන්ම ඇන්ඩ්‍රු ජැක්සන් තමන්ගේ පිරිසත් එක්ක රොබර්ට්සන් කවුන්සි වලින් පිට වෙලා තියෙනවා. පස්සේ කාලෙක ප්‍රකාශයක් කරලා තියෙනවා තමන් බෙල්විච්ට අහු වෙනවට වඩා ආයෙත් වතාවක් නිව් ඕර්ලින් වල යුද්ධයට යන්න කැමතියි කියලා. කොහොම හරි මේ සිදුවීම එක්ක ජෝන් බෙල්ගේ හැසිරීම ටිකක් අමුතු වෙන්න පටන් ගන්න තියෙනවා. එයාගේ පවුලයට වගේම ගමයටත් පෙන්ලා තියෙනවා. එයා සමහර දවස්වලට එකම පැත්තක් බලාගෙන සෑහෙන වෙලාවක් එකම තැන හිටගෙන ඉන්න විදිහ. ඒ වගේම එයා ටිකෙන් ටික දුර්වල වෙන්න වගේම ලෙඩ වෙන්න පටන් ගන්න තියෙනවා. මේ අතර එක දවසක් ජෝන්ගේ දුවෙක් වෙන එස්තා ගෙදර ඉස්සරහා තියෙන තමන්ගේ කුකුල් කොටුවට යනවා. බිත්තර වගේක් කලන්න යනවා. ඉතින් කොහොම හරි තමන්නේ කුකුල් කොටුවට ලං වෙද්දී එස්තාට ඇහිලා තියෙනවා තමන්ගේ පිටිපස්සෙන් කවුරු හරි ඇවිදිනවා වගේ සද්දයක්. පිටිපස්සේ හැරිලා බලද්දී පෙන්නලා තියෙනවා කළු පාට ගවුමක් ඇඳගෙන කළු පාට බුලට් එකක් ඔලුවට දාගෙන ඉන්න ගෑනු කෙනෙක් එයාලගේ ගෙදර පැත්තට ඇවිදගෙන යන විදිහ. ඉතින් මේ සිද්ධියෙන් එස්තා ටිකක් පුදුම වෙලා තියෙනවා.
කොද එහෙම කෙනෙක් ආවනම් කුකුල් කොටුව පැත්තට එද්දි එයාට ඒ ගෑනු කෙනාව පේන්න ඕනේ. ඒ කොහොම වුණත් ඒ ගැන හිතන්නේ නැතු බිත්තරත් අරගෙන ආපහු ගෙදරට එන්න පිටත් වෙලා තියෙනවා. ඉතින් ආපහු යද්දියට පෙන්නලා තියෙනවා අර ගෑනු කෙනා සෑහෙන හිමීට තමන්ගේ ගෙදර පැත්තට යනවා කියලා. ඉතින් මේ තමන්ගේ ගමේ කෙනෙක් කියලා හිතන ස්ථා කරලා තියෙන ඈ ගහලා ඒ ගෑනු කෙනාට කතා කරලා බලන එක. ඉතින් මේ ගෑනු කෙනා කරලා තියෙන්නේ ස්ථා කියන දේ ඇහෙන්නේ නැහැ වගේ දිගින් දිගටම ඇවිදගෙන යන එක. ඉතින් මේ සිදුවීම ගැන අමුත්තක් දැනුනේ එස්තා තමන් හිටපු තැනම නතර වෙලා තියෙනවා. ඉතින් එස්තා නතර වෙනවත් එක්කම අර ගෑනු කෙනත් එතනම නතර වෙලා තියෙනවා. පස්චා කරලා තියෙන්නේ තමන්ගේ ඔළුවේ දාගෙන ඉන්න බොනට් එක ගලවලා තමන්ගේ අවුල්ලා තියෙන කොණ්ඩය අතින් හදාගන්න උත්සාහ කරන එක. ඉතින් මේක දැක්කට පස්සේ එස්තා ටිකක් එයාට කිට්ටු වෙලා තියෙනවා. ඉතින් එයාගේ ළඟට කිට්ටු වෙද්දී එයාට පෙන්නලා තියෙනවා මේ ගෑනු කෙනා ඇත්තටම කරන්නේ කොණ්ඩේ හදාගන්න එක නෙවෙයි තමන්ගේ අතින් මැදලා තමන්ගේ කොණ්ඩේ ගලව ගන්න උත්සාහ කරන එක කියලා. ඉතින් මේකෙන් සෑහෙන්න බය වුණ එස්තා කරලා තියෙන්නේ තමන්ගේ ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා දොර වහගන්න එක. ඊට පස්සේ තමන්ගේ ගේ ඇතුළේ හිටපු සහෝදරියක්ටත් කතා කරලා තියෙනවා. ඉතින් ගෙදර ජනේලකින් බලද්දිත් එයාට පෙන්නලා තියෙනවා අර ගෑනු කෙනා එතනම හිටගෙන තමන්ගේ කොණ්ඩේ ගලව ගන්න උත්සාහ කරන එක. කොහොම හරි අර ගෑනු කෙනා දිහා බලන අතරේ එස්තා ඒ ගෑනු කෙනාගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ගෑනු කෙනා කරලා තියෙන්නේ එස්තා දිහා අමුතු විදිහට බලාගෙනම එයාගේ අත පල්ලෙහාට දාන එක. ඊට පස්සේ ආයේ ජනේල ගාවින් එහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් එස්තා සහ එයාගේ සහෝදරිය කරලා තියෙන ජනේලයක් ළඟට ගිහිල්ලා අර ගෑනු කෙනා එළියේ ඉන්නවද කියලා බලන එක. මේ වෙලාව එයාට පෙන්නලා තියෙනවා ඒගොල්ලොන්ගේ ඉඩම කෙළවරේ තියෙන කැලේ පැත්තට ඇවිදගෙන යන විදිහ. ඒත් ඒ ගෑනු කෙනාගේ පිටිපස්සෙන් ළමයි 3 දෙනෙකුත් ගිහිල්ලා තියෙනවා. දැන් මේක දැක්කට පස්සේ එස්තා සහ එයාගේ සහෝදරිය සෑහෙන්න බය වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට හොඳටම විශ්වාසයි ඉතින් මේ ගෑනු කෙනත් එක්ක ළමයි හිටියේ නෑ කියලා. ඉතින් දැන් අර ගෑනු කෙනා සහ ළමයි 3 දෙනා කරලා තියෙන්නේ එයාලගේ ඉඩමේ තියෙන ගස් කිහිපයක් ළඟට යන එක. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන වෙනම එක එක ගස් කිහිපයකට නැගලා තියෙනවා. ඊට පස්සේ යාලා කරලා තියෙන්නේ ඒ ගස් හොල්ලන එක. ඉතින් ඒගොල්ලන්ට හොඳටම පෙන්ලා තියෙනවා ඒ ගස් සෑහෙන අමුතු විදියට එහෙට මෙහෙට හෙල්ලෙන විදිහ. ඒගොල්ලෝ ඒ පැත්ත බලාගෙන ඉන්න අතරේ එස්තාගේ හස්බන්ඩ් ගෙදරට ඇවිල්ලා තිනවා. ඉතින් යාලා කරලා තියෙන්නේ එයාටත් මේ සිදුවීම පෙන්නන එක. ඉතින් එයාට මේ ගස් හෙල්ලෙන එක පෙනුණත් එයාට ඒ ගස් වල කවුරුත් ඉන්නව පෙන්නලා නැහැ. එයාලා එළියට ගිහිල්ලා බැලුවත් එයාලට එතන කිසිම දෙයක් දකින්න හම්බ වෙලා නැහැ. දුම ගන්න එයාලට එතන ගස් හෙලවෙන විදිහවත් පේන්න තිබිලා නැහැ. ඒ වටපිටාව පරීක්ෂා කරලා බැලුවත් ඒගොල්ලොන්ට එතනට කිසිම මිනිස්සෙක් ආව බවට සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි 1820 දෙසැම්බර් 19 වෙනිදා උදේ ජෝන් බෙල් ඇහැරිලා නැහැ. එයා ගැන බලන්න ගිය පවුලයට පෙන්ලා තියෙනවා එයා තාමත් හුස්ම ගන්නවා කියලා. එයාව ඇහැරවන්න කොච්චර උත්සාහ කරත් එයා කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. අන්තිමේදී වෛද්‍යවරයෙක්ට කතා කරාට පස්සේ ඒගොල්ලොන්ට දැනගන්න හම්බ වෙලා තියෙනවා ජෝන් බෙල් ඉන්නේ කෝමා එකක කියලා. ඒත් අන්තිමේදී 1820 දෙසැම්බර් 20 වෙනිදා ජෝන් බෙල් ඒ විදිහට මැරිලා තියෙනවා. කොහොම හරි ජෝන්ගේ මරණයෙන් පස්සේ එයාට හම්බ වෙලා තියෙනවා එයාගේ බෙහෙත් කැබිනට් එකේ තිබුණු අමුතු විදිහේ බෝතලයක්. ඉතින් ඒ ගැන පරීක්ෂා කරලා බලද්දී එයාලට හොයාගන්න පුළුවන්ලා තියෙනවා ඒ බෝතලේ තියෙන්නේ වස කියලා. ඉතින් කොහොම හරි ජෝන් බෙල් මැරුණට පස්සේ මේ ගෙදර සිද්ධ වුණ අద్భుත දේවල් ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. ඉතින් මේ පවුලේ කින විදිහට ඒගොල්ලන්ට ඇහුණ අර අద్భుත කටහඬ කියලා තියෙනවා එයා ජෝන් බෙල්ව මරනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමේදී ජෝන් බෙල් මැරිලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙද්දී මේ බෙල් පවුල ජීවත් වුණ ගෙදර තිබිලා නැහැ. කොහොම හරි මේ ගෙදර විනාශ වුණාට පස්සේ මිනිසුන්ට පෙන්ලා තියෙනවා ඒ ගෙදර තිබුණු තැන ගුහාවක් තියෙන විදිහ. ඉතින් මේ රොබර්ට්සන් කවුන්ටි වල ජීවත් වුණ මිනිස්සු විශ්වාස කරන පටන් ගන්න තියෙනවා බෙල් පවුලට කරදර කරපු ආත්මය එන්නේ නැත්තේ මේ ගුහාවෙන් වෙන්නේ නැති කියලා. ඉතින් මේක තමයි ජෝන් බෙල්ගේ කතාව. ඉතින් මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් KD Hunt YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. We will meet again.